හැබැයි අපි දන්නවා දැන් මොකද්ද? දැන් පළවත්ත සීනි සමාගමට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපි දන්නවා මේ සේවක මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් මතුවලා තියෙන බව. අපි ඒක විසඳන්න උත්සාහ කරන්න ඕන. හැබැයි මම ඔයගලන්ට දත්තට කීපයක් කියන්නම්. මොකද්ද මේ පළවත්තට වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් මේ රටේ නිෂ්පාදනය කරපුවාම 18%ක වැට් බද්දක් ගන්නවා. පළවත්ත සමාගම දැන් කාලයක් තිස්සේ වැට් බද්ද ගෙවලා නැහැ ආණ්ඩුවට. ගෙවන්න තියෙනවා දසලක්ෂ 702ක්. රුපියල් ලක්ෂ 7000ක් බදු ගෙවන්න තියෙනවා. ඊළඟ මොලේසස් වලට බද්දක් ගහනවා. ඒ බද්ද දැන් වසර ගණනාවක් පළවත්ත සීනි සමාගම ගෙවලා නැහැ. කොච්චරක් ගෙවන්න තියෙනවද? ලක්ෂ 215ක් ගෙවන්න තියෙනවා. බදු. ඒ විතරක් නෙවෙයි. තව 2.3ක බද්දක් තියෙනවා. ඒ බද්ද ගෙවන්න තියෙනවා ලක්ෂ 1460ක් බදු ගෙවලා නැහැ. ඒ කියන්නේ පළවත්ත සීනි සමාගම සීනි නිෂ්පාදනය කරාට අවශ්‍ය වෙන බදු ටික තාම ගෙවලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ණය තියෙනවා ගෙවන්න. ණය තියෙනවා ගෙවන්න දසලක්ෂ 1221ක්. බැංකුවට ණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ආදායම් බද්ද ගෙවන්න තියෙනවා දසලක්ෂ 166ක්. ඒ විතරක් නෙවෙයි. ලාභාංශ ගෙවන්න තියෙනවා දසලක්ෂ 407ක්. ඒ වගේම බැංක් වලට ඕඩි එක ගෙවන්න තියෙනවා. බැංකු අයිරාව තියෙනවා දසලක්ෂ 763ක්. තව පෝරගත්තු අරමුණු ණය තියෙනවා දසලක්ෂ 400ක්. ඔක්කොම ගත්තාම සීනි සමාගමේ ණය ප්‍රමාණය දසලක්ෂ 3946යි. දසලක්ෂ 3600. ඒ කියන්නේ කීයද? කෝටි 394ක ණයක් තියෙනවා. දැන් විශාල වගාවක් තියෙනවා. විශාල ෆැක්ටරියක් තියෙනවා. විශාල සේවක ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? කෝටි 304ක ණයක් තියෙනවා. ඒක උක් හැදුවට ෆැක්ටරිය දුව්වට ෆැක්ටරිය කඩාවැටලා තියෙන්නේ. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා සිද්ධ වෙලා තියෙන දේ තමයි බැංකු වලට පොලිය ගෙවන්න ගියුවාම ගත්තු ණය වලට පොලිය ගෙවන්න ගිහුවාම අපේ සීනි කිලෝ එකක නිෂ්පාදන වියදම වැඩි වෙනවා. අපිට පිටරටින් සීනි ගේන්න පුළුවන් 190ට ලංකාවේ හදනකොට 250යි. ඒතර පාරිභෝගිකයන් පැත්තෙන් හිතුවොත් හදනවට වඩා හොඳයි ගෙනල්ලා දෙන එක. 190ට ගෙනල්ලා දෙන්න පුළුවන්. හැබැයි හදලා දෙන්න 250ක් වෙනවා. හොඳද? මේවා කඩාවැටලා තියෙන්නේ. ඒ බ්‍රසීලයේ සීනි හදලා වරායට ගිහිල්ලා නැවුල්නගලඟලා කොළඹට ඇවිල්ලා කොළඹ වරායේ ඉඳලා සෙවණගලට එනකොට සීනි කිලෝ 190යි. සෙවණගල සීනි සෙවණගලට එනකොට 250යි.